අද තමයි වෙසක් පොය දවස. ඒ අතරේ මගේ මාළු ටික පොඩි රේස් එකක් ගියා. පේනවනේ. ඉතින් තාත්තා තමයි බල්බ් දාන්න උදව් කළේ. බකට් එහෙම ඔක්කොම දවල් වරුවෙම ලෑස්ති කරලා තිබ්බා. එතකොට ලේසියිනේ. ඊට පස්සේ ඉතින් රෑ වුණා. ඇහෙනව ඇති නේද පන්සලේ සද්දේ. අවුරුදු 3කට විතර පස්සේ තමයි වෙසක් වලට මම ලංකාවේ ඉන්නේ. ඉතින් මේ වෙසක් එක හරිම විශේෂයි. විශේෂ වුණාට එක්කෙනෙක්ව නම් ගොඩක්ව මිස් වෙනවා. වෙසක් කූරු පත්තු කරලා බල්බ් වලුත් පත්තු කරලා මං ඊළඟට ගියා වෙසක් බකට් ටික එල්ලන්න. මේ බකට් හරිනම් එක පේලියට එල්ලන්න ඕනේ. මොකද ඒකේ ලියලා තියෙන බුදුසසුන බැබලේවා කියන එක පේලියට තියෙන්න ඕන නිසා. ඒ වුණාට අපිට එකම තැන එක පේලියට එල්ලන්න විදියක් තිබුණ නැති නිසා අපි හිතුවා ඒක පොල් ගස් වල එල්ලන්න. ඒ වුණාට බලන්නකෝ අවුට්පුට් එක හරිම ලස්සනයි. ඒ අතරේ අපේ අම්මා එළියට ඇවිල්ලා තේ එකක් බොන්න පටන් ගත්ත නිසා මං හිතුවා එයාවත් චුට්ටක් වීඩියෝ කරන්න. මේ තමයි අපේ ඉස්කෝලේ. මෙතනින් යද්දී තාමත් මතක් වෙනවා කොහොමද අපි ඉස්කෝලේ ඉන්න කාලේ වෙසක් එකට කූඩු හැදුවේ කියලා. මං ඉතින් පොඩ්ඩක්වත් ස්කිප් නොකර ඉස්කෝලේ පාස් වෙනකම්ම වීඩියෝ එක අල්ලගෙන ඉඳියා. මොකද මට හරිම ආසයි ඉස්කෝලේ දැක්කම. ඊට පස්සේ අපි ආවා ටවුන් එකේ තොරණ බලන්න. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේ තමයි හොරණ තොරණ. අදට එච්චරයි. ගිහින් එන්නම්. බයි.